Hello guys, කොහොමද ඉතින් මේ දවස්වල වැස්ස නිසා මම ඔයාලට පොඩ්ඩක් පොඩි වීඩියෝ එකක් ගේන්න කියලා හිතුවා. මොකද මේ වැහි දවස්වල ගොඩක් දුරට යතුරුපැදි මග නතර වෙනවා. ඒකේ යතුරුපැදියක් ප්‍රධාන වශයෙන් නතර වෙන්න හේතුව මොකද්ද කියන එක තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් අපි යතුරුපැදියක් ගත්තාම ගොඩක් දුරට අපි කාබ්ලේටර් එහෙම ගැලෙව්වහම මේ කාබ්ලේටර් වල තියෙනවා මෙන්න මෙහෙම හෝස් එක. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ හෝස් වල මේ මෙතන වැදිලා වෙරලා මේ හොදට හෝස් එක ක්ලිප් වෙන්න ඕන. හරිද? මෙන්න මේ විදිහට මෙන්න මේ හෝස් සමහර ලාවට බුරුල් වෙනවා එන්ජින් එකේ ভাইබ්‍රේෂන් එකත් එක්ක. එහෙම නැත්නම් කාබ්ලේටරයක් අපි ගැලෙව්වම ගාවල සුද්ධ කරන්න ගත්ත අපිට මේක තද කරන්න අමතක වෙනවා. ඒ වගේ වෙලාවට ලොකු ෂොක් එකක් තමයි. ඒ කියන්නේ ලොකු වැකුම් එකක් මේ පැත්තෙන් එන්ජින් හෙඩ් එකට අදිනවා. ඒ අදිනකොට මේ මෙව් වලින් වතුර බින්දුව ඇද්දාම මේ කාබ්ලේටරේ හරහා ගිහිල්ලා තමයි හෙඩ් එකට වතුර ගිහිල්ලා බයිසිකලේ මිස් කරලා නතර වෙනවා. එහෙම නැත්නම් මේ කාබ්ලේටරේට වතුර අදින්න පුළුවන්. ඒ වගේම තමයි එතකොට මේ වගේ හෝස්, ඒ වගේම මෙතන මේ වගේ හෝස්, ඒ වගේ තැන් වලින් අපි අනිවාර්යෙන් බලන්න ඕන වතුර අදිනවද කියලා. මේ වැහි දවස් වලට අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්නවා මේ කාබ්ලේටරේ මෙහෙන් එහාට මේ එයා ෆිල්ටර් බොක්ස් වල මේ වගේ මෙන්න මේ වගේ තැන් දුර්වල තැන් අපි ඒ දේවල් ටික ෆික්ස් කර ගන්නවා. එක්ක ගම් දාලා හරි මේවා ගැලවිලා තියෙනවා නම් මේවා ෆික්ස් කර ගන්නවා. මේ හෝස් ටික අනිවාර්යෙන් තද කරන්න ඕන. ඒ වගේමයි මෙතන එයා ෆිල්ටර් කප් එක. මෙතන තියෙනවා එයා ෆිල්ටර් කප් එක. මේ ඕරින් එකක් තියෙනවා. ඒ වගේම මේ ඕරින් එකට වැහෙන කප් එකක් එනවා. ඒ කප් එකෙන් ගොඩක් දුරට වතුර ලීක් වෙලා මෙතනින් ඇතුළට ඇදලා අරගෙන මේක දිගේ ජල බින්දි මේ කාබ් එක ඇද්දලා පස්සේ කාබ් එකේ නතර වෙනවා. එහෙම නැත්නම් මේ කාබ් එක අස්සේ තැම්පත් වෙනවා ජල බින්දු. ඊට පස්සේ ඒ පෙට්‍රල් එක මික්ස් වෙලා අදිනකොට බයිසිකලේ අනිවාර්යෙන් මිස් කරලා නතර වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපිට කරන්න තියෙන එකම දේ තමයි මෙන්න මේ කාබ්ලේටරේ මෙන්න මෙතන ඇනේ බුරුව කරලා අපිට සුද්ධ කරගන්න වෙනවා. ඒ කියන්නේ ඕෆ්ලෝ එකෙන් පෙට්‍රෝල් ටික ගවන්න වෙනවා. එහෙමත් සාර්ථක නැත්නම් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ඇන් දෙක කරලා සුද්ධ කරගන්න. සාමාන්‍යයෙන් මට කෙටියෙන් කියන්න තියෙන්නේ සාමාන්‍යයෙන් මේ කාබ්ලේටරේට සම්බන්ධ මේ හෝස් එක හොඳට ක්ලිප් එක තද වෙලා තියෙන්න ඕන. ඒ වගේම මේ එයාර් ෆිල්ටරේ කොහෙන්වත් වතුර අදින්න පුළුවන් හැකියාවක් තියෙනවද කියලා ඔයාලා පරීක්ෂාකාරී වෙන්න. එතකොට ගොඩක් දුරට මේ වහින දවස් වලට මේ බයිසිකල් මග නතර වෙන එක ගොඩක් දුරට වළක්වා ගන්න පුළුවන්. එයාර් ෆිල්ටරේ කප් එක ගලපුවා මේ ආකාරයෙන් තමයි එයාර් ෆිල්ටරේ රඳා පවතින්නේ. ඉතින් මෙහෙම වුණත් මෙතනට වතුර ඇද්දොත් වෙන කොහෙන් හරි මෙතනට වතුර ඇද්දොත් සාමාන්‍යයෙන් මේ එයාර් ෆිල්ටර් කප් එක පෙඟෙනවා. මේ පෙඟුනට පස්සේ මේකේ වතුර ටිකත් මේක හරහා ඇතුලෙන් ගිහිල්ලා මෙන්න මේ කාබ්ලේටරේට ගොඩක් දුරට අදින්න පුළුවන්. ඉතින් මේ විශේෂයෙන් රණමොටෝ ස්කූටර් විතරක් නෙමෙයි අනිත් ස්කූටර් වලටත් කියන්නේ අනිත් ස්කූටර් හෝ මෝටර් හෝ වේවා එයාර් ෆිල්ටර් බොක්ස් එකට සම්බන්ධ මේ වගේ ක්ලිප් ටික අනිවාර්යෙන් ඔයාලා පරීක්ෂා කරලා බලන්න කාබ්ලේටරේට හොඳට ෆිට වෙලා තද වෙලා දිනවා කියලා. එහෙම නැත්නම් අනිවාර්යෙන් වැස්සේ යනකොට වතුර ඇදලා බයික් එක නතර වෙන්න පුළුවන්. අනිත් එක තමයි කාබ්ලේටරේට වතුර අදින්න පුළුවන්. ඒ වගේම පෙට්‍රල් ටැංකියේ මූඩියත් ඕරින් එක අනිවාර්යෙන්ම බලන්න කියලා මතක් කරනවා. මොකද ඒකත් අවුල් වෙලා තිබුණොත් පෙට්‍රල් ටැංකියට වතුර වැටලා ඒ හරහා ගොඩ දුරට බයික් එක නතර වෙන්න පුළුවන්. එහෙනම් ඔයාලට සුබ දවසක්.